දැන් අපි මේක බලමු පුතේ. මෙන්න ඔයගලන්ට ටීචර් දීලා තියෙනවා. මේක බලන්න. මේක තියෙන්නේ මොකද්ද? Place value of a number. Place value of a number කියන්නේ සංඛ්‍යාවක ස්ථානීය අගය. හරි. දැන් අපි බලමු කොහොමද ස්ථානීය අගය බලන්නේ කියලා. ටීචර් මෙතන ලියලා තියෙනවා tens. Tens mean tens කියන්නේ පුතේ 10 ඒවා. ones එකේ ඒවා. 10 ඒවා එකේ ඒවා එකතු වෙලා ඊට පස්සේ මෙතන දාලා තියෙනවා මොකද්ද? number කියන්නේ සංඛ්‍යාව. එහෙනම් 10 ඒවා එකේ ඒවා එකතු වෙලා හැදෙන සංඛ්‍යාව number. හරි. දැන් බලන්න පුතේ මෙතන තියෙනවා 10 ඒවා එකක්. මේකට අපි එකතු කරනවා එකේ ඒවා එකක්. හරිද? එහෙනම් බලන්න මෙතන how many tens are there? How many tens are there? 1 10. 1 tens. 10 ඒවා එකයි. How many ones are there? 1 ones. එකේ ඒවා එකයි. එකේ ඒවා එකයි. එහෙනම් සංඛ්‍යාව කීයද පුතේ? 10යි 1යි 11යි. හරිද? 10 ඒවා එකයි එකේ ඒවා එකයි සංඛ්‍යාව 11යි. 1 tens and 1 ones number 11. දැන් බලන්න තව එකක්. මෙතන බලන්න පුතේ. මෙතන 10 ඒවා එකයි. 10 ones. 10 ones 10 ඒවා එකයි එකේ ඒවා දෙකයි. එකේ ඒවා දෙකයි. 2 ones. එතන how many tens are there? 1 tens. How many ones are there? 2 ones. What is the number? Number 12. 10 ඒවා එකයි එකේ ඒවා දෙකයි සංඛ්‍යාව 12යි. තව එකක් ටීචර්ත් එක කරමු. හරි. Now look at this. There are 10 straws. 10 straws. Right. මෙතන තියෙනවා straws 10ක්. ඒතර අපි කියන්නේ මෙතන 10 ඒවා එකයි. 1 tens. 1 tens. How many tens are there? 1 tens. How many ones are there? 1, 2, 3, 4. Sorry. 3. 1, 2, 3. So how many ones are there? 3 ones. 1 tens, 3 ones, number 13. Right. Now you have to do like this. දැන් මෙන්න මේ විදියට පුතේ ඕගොල්ලෝ ඉරටු තිය මේක මේ විදියට ඕගොල්ලෝ දිගටම 20 වෙනකම් කරන් යන්න ඕනේ. හරි. 20 හැදෙන හැටි ටීචර් කියන්නම් මේ බලන්න. මෙතන තියෙනවා පුතේ 10 ඒවා එකක්. එතකොට අපි ආයේ මෙතනට එකේ වගේනවා 10ක්. 2 3 4 5 6 7 8 9 10. එකේවා 10යි. එකේව 10ක් වෙච්ච ගමන් පුතේ අපි මේක මොකද්ද කරන්නේ? බන්ඩල් එකක් කරනවා. බන්ඩල් එකක් කරනවා. එහෙනම් it has what? එතකොට මේ දෙකේම තියෙනවා නේද? They have 20 straws. මේකේ තියෙනවා මේ වැයේ තියෙනවා පුතේ. මේ බන්ඩල් දෙකේ තියෙනවා මොනවද? straws බීම බඩ 20ක්. හැබැයි මෙතන තියෙන්නේ 10 මිටි දෙකක්. 2 bundles 10 මිටි දෙකක් තියෙනවා. එහෙනම් මෙතන 10 ඒවා එකයි. ආයි මෙතන තියෙන්නේ 10 ඒවා එකයි. එහෙනම් මෙතන තියෙනවා මොකද්ද? 2 tens. 10 ඒවා දෙකයි. So how many tens are there? 2 tens. How many ones are there? There is no ones. මෙතන එකේ ඒවා නැහැ. එහෙනම් අපි ලියන්නේ මොකද්ද? How many ones are there? 0 ones. 2 tens and 0 ones. What is the number? 20. මෙන්න මෙහෙම තමයි පුතේ 20 හැදෙන්නේ. එහෙනම් 20 දි කියන්නේ මොකද්ද? 10 ඒවා දෙකයි එකේ ඒවා නැහැ.
0 ones එකේ ඒවා බිඳුවයි 0 එහෙනම් 10 ඒවා 2යි එකේ ඒවා බිඳුවයි සංඛ්‍යාව 20යි 20 right then now you have to do 40 to 90 14 ඉඳන් 19 වෙනකන් ඕගොල්ලෝ මේ ඇක්ටිවිටි එක කර මේ ටේබල් එක පුරවන්න ඕනේ. හරිද? මේ බලා ගන්න හොඳට මෙන්න මේ විදිහට ඕගොල්ලෝ මේ ටේබල් එක හදාගෙන පුරවන්න ඕනේ. පේනව නේද? Place value of a number, right? Then after you have to write tens, ones and number. Now you have to fill like this. Do the activity and fill in the table. Right. Next one. Right. ඊළඟට පුතේ ඕගොල්ලන්ගේ M පොත අරගෙන හොඳට අහගන්න. M පොත අරගෙන මොකද්ද කරන්න ඕනේ? M පොත අරගෙන ඕගොල්ලන්ගේ පිටුව දෙකට බෙදන්න. දැන් හිතන්න මේක ඕගොල්ලන්ගේ M පොත කියලා. මේ M පොත අරගෙන පිටුව දෙකට බෙදන්න. Divide like this. මේම පිටුව දෙකට බෙදලා ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? Write here number 11. මේක 11 ලියන්න. 11. L E V E N 11. Right. Now you have to do like this. දැන් මෙන්න මේම කරන්න ඕනේ. 11. එතකොට මේ ඕගොල්ලෝ දැන් මේ බීම බට අරගෙන මේක ඉස්සෙල්ලා හදන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 10 1 tens 10 ඒවා 1යි 1 ones එකේ ඒවා 1යි. එතකොට what is the number? 11. එහෙනම් you have to write like this. 1 tens and 1 ones. 1 tens and 1 ones. How many tens are there? 1 tens. How many ones are there? 1 ones. Now 1 tens and 1 ones. What is the number? 11. එතකොට මේ කියන්නේ 1 tens mean 10 ඒවා 1යි 1 ones එකේ ඒවා 1යි 10 ඒවා 1යි එකේ ඒවා 1යි සංඛ්‍යාව 11යි. හරිද පුතේ? තේරුණාද ටීචර් කියපු එක? ඒතර ඕගොල්ලන්ගේ M පොතේ එක පිටුවක් දෙකට බෙදලා 11 ඉඳලා 20 වෙනකන් මේ විදිහට ඇඳ යටින් ලියන්න. එහෙනම් 12 වුණොත් 1 2 3 4 5 6 7 8 9 10. What is the number now? 1 tens and 2 ones. 10 ඒවා 1යි එකේ ඒවා 2යි. What is the number? 12. Then you have to do like this. මේ විදියටම ඉතුරු ටිකත් කරගෙන යන්න ඕනේ. එතකොට යටට ඔයගොල්ලෝ ලියන්න ඕන මේක ඇඳලා how many ones are there? Sorry, how many tens are there? 1 tens. How many ones are there? 2 ones. 1 tens and 2 ones. මේ විදිහට පිටුව දෙකට බෙදලා කරන්න ඕන. හරිද? හරි. මම මේක ඔයගලන්ගේ නෝට් එකටත් දාන්නම්. හරි. ඊට පස්සේ ආයිත් මට ඔයගොල්ලන්ට ඩීන්ස් කැට වලින් I1 ඉඳන් 20 වෙනකන් ඊළඟ පාඩමේදී ඔයගලන්ට කියලා දෙන්න.